සුබ දවසක්. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ෆුල් ඉලෙක්ට්‍රික් වාහනවල පාවිච්චි කරන බැටරිස් වර්ග කිහිපයක් ගැනයි. මේ වෙද්දි මාකට් එකේ තියෙන ගොඩක් රෙපියුටඩ් වාහන බැටරිස් කීපයක් ගැනමත් මම කතා කරනවා. ඒ වගේම තව මාස 6කින් 12කින් අපේ වාහනවලට එන්න තියෙන අලුත්ම බැටරිස් ಜಾති දෙකක් ගැනත් කතා කරනවා. ඒ වගේම තව ඉදිරියට තව අවුරුද්දකින් දෙකකින් අපිට බලා ගන්න පුළුවන් වෙන්න පුළුවන් බැටරි ಜಾති ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රික් කාර්ස් වල එක එක කාලෙට ආපු වාහනවල තිබ්බ බැටරිස් වල තියෙන ටෙක්නොලොජිස් වෙනස්. ඉතින් ඒ හින්දා මං හිතුවා මේ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන විදිහට මේ බැටරිස් මොනවද වර්ග, ඒවා ඇයි ඒ විදිහට වෙනස් විදිහට දියුණු වෙලා තියෙන්නේ, මොන වගේ බැටරි එකක්ද මේ වෙද්දි ඉතාමත් දියුණු බැටරි එකක් විදිහට අපි සලකන්නේ, සහ ඉස්සරහට මොන වගේ බැටරිස් අපේ මාකට් එකට එයිද කියලා. ඉලෙක්ට්‍රික් වාහන කිව්වහම ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්ස් සහ ෆුල් ඉලෙක්ට්‍රික් කියන වාහන වර්ග තුනම ඇතුළත් වෙනවා. මොන වාහනේ තිබ්බත් ඇත්තටම ගොඩක් වෙලාවට මේ බැටරි එකක් තියෙන වාහනයක් නම්, කියන්නේ සාමාන්‍ය 12 වෝල්ට් බැටරි එකට අමතරව හයි වෝල්ටේජ් ලොකු බැටරියක් තියෙන වාහනයක් බොහෝ වෙලාවට ඉලෙක්ට්‍රික් වාහනයක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් මේ බැටරිස් එක එක කාලවල වලට ආපු බැටරිස් වල ටෙක්නොලොජි එක වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි මුලින්ම ඉලෙක්ට්‍රික් කාර්ස් ගොඩක්ම මේ ලෝකේ ප්‍රසිද්ධ වුණේ ටෙස්ලා වාහන. ටෙස්ලා වාහන ඇත්තටම යාලා පාවිච්චි කරේ මේ ලිතියම් අයන් බැටරි ටෙක්නොලොජි එකක් තමයි යාලා පාවිච්චි කරේ. මේ මුලින්ම ආපු වාහන වලට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා එකේ ෂෙයා වෙච්ච වීඩියෝස් කීපයක් හින්දා මිනිසුන්ට බයක් ඇති වෙන්න ගත්තා මේ ඉලෙක්ට්‍රික් වාහන ගිනි ගන්නවා කියලා. ඉතින් එහෙම ඇත්තටම වාහන ගිනි ගන්න ප්‍රමාණය ගත්තොත් එහෙම 100%ක්වත් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. යම්කිසි අවස්ථාවල් වල ගිනි ගන්න අවස්ථාවල් ඇති වෙලා තියෙනවා. ඒ වගේ වාහන ගිනි ගන්න අවස්ථාවල් මේ සාමාන්‍ය පෙට්‍රල් ඩීසල් වාහන වලටත් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ ඉලෙක්ට්‍රික් වාහන ගිනි ගන්න ප්‍රවණතාවයක් තියෙනවා කියලා එකක් කියන්න ඇත්තනම දත්ත නැහැ. හැබැයි එහෙම වුණත් යම්කිසි දෙයක් සමාජගත වුණායින් පස්සේ ඒකට මිනිස්සු අනිවාර්යෙන් යම්කිසි වැලියු එකක් දෙනවනේ. ඉතින් ඒ හින්දා මේ ඉලෙක්ට්‍රික් වාහනවල මාකට් එකට පොඩි ප්‍රශ්නයක් ආවා මේ ගින්න සම්බන්ධව තියෙන බය නිසා. ඉතින් ඊට පස්සේ ලෝකයේ තියෙන බැටරි කම්පැනිස් මේකට සොලියුෂන් එකක් විදිහට වෙනත් දේවල් උත්සාහ කරා. එතකොට ආපු සොලියුෂන් එකක් තමයි මේ ලිතියම් අයන් බැටරිස් වල නිකල් මැංගනීස් කොබොල්ට්, එහෙම නැත්නම් NMC කියන මේ බැටරි වර්ගයේ වෙනුවට ඒගොල්ලන් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් හඳුන්වා දුන්නා. මේ ලිතියම් අයන් ෆොස්ෆේට් ඇත්තටම මුලින්ම සැලකුවේ නිකල් මැංගනීස් කොබොල්ට් බැටරිස් වලට වඩා එෆිෂන්සි එකකින් අඩු බැටරියක් හැටියට. මොකද ඇත්තටම මේ නිකල් මැංගනීස් කොබොල්ට් බැටරියක් NMC බැටරි එකක් තියෙන එනර්ජි එකම, ඒකේ තියෙන කැපැසිටි එකම ගන්න නම් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකකින් ඊට වඩා ඉතාමත් ලොකු බැටරි එකක් අපිට හදන්න වෙනවා. ඒකේ මොකද එනර්ජි ඩෙන්සිටි එක අඩුයි. ඉතින් එහෙම වුණත් මේ වෙද්දි දැන් ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලෝකෙ හැමතැනම මේ BYD ආයතනය විසින් ගෙනාපු බ්ලේඩ් බැටරි එක. ඉතින් මේ බ්ලේඩ් බැටරි එක ඇත්තටම ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක්. ඉතින් ඒකේ තියෙන ඒ විශේෂතාවය තමයි ගින්නකට ඇති වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. NMC බැටරි එකකට වඩා කොච්චර ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් සේෆ්ද කියලා පෙන්වන්න BYD ආයතනය එක්ස්පෙරිමන්ට් එකකුත් කරලා පෙන්නනවා. ඉතින් එයාලා කරන වැඩේ මේ NMC බැටරි එකක් අරගෙන ඒක ඩ්‍රිල් කරනවා. ඒක ඩ්‍රිල් කරද්දී ලොකු ගින්නක් ඇති වෙලා ඉතාමත් වයලන්ට් විදිහට ඒ බැටරි එක බර්න් වෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම සිද්ධ වෙන්නේ මේ ලිතියම් අයන් බැටරිස් NMC බැටරිස් වල තියෙන ප්‍රශ්නේ තමයි හදිස්සියේ ඒක තර්මල් රනවේ කියන අවස්ථාවට පත් වුණොත් එහෙම ඒ බැටරි එක ඇතුලේ තියෙන කෙමිස්ට්‍රි එක හේතුවෙන්ම ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා බැටරි එක ඇතුළත. ඉතින් අපි දන්නවා ඕනම ගින්නක් ඇති වුනහම මේ ඔක්සිජන් වැඩිපුර තියෙනවා නම් ඒ ගින්න ඉතාමත් දරුණු ලෙස පැතිරෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ මේ නිකල් මැංගනීස් කොබොල්ට් එහෙම නැත්නම් NMC බැටරිස් වල. NMC බැටරි එක වගේ නෙමේ මේ බ්ලේඩ් බැටරි එක හරහා ඩ්‍රිල් බිට් එකකින් විද්දාම එහෙම ෆයර් එකක් තියා කිසිම මේ එක්ස්ප්ලෝෂන් එකක්වත් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක යාලා ඉතාමත් වැදගත් විදිහට පාවිච්චි කරා. එයාලගේ මාකටිං වල මේ NMC බැටරිස් වලට තිබ්බ බය නැති කරලා මිනිසුන්ට බය නැතුව ඉලෙක්ට්‍රික් වාහන ගන්න පුළුවන් විදිහට මාකට් එක හසුරව ගන්න. ඉතින් ඇත්තට මේක සාර්ථකයි. මේ වෙද්දි ලෝකේ වාහන වලට විතරක් නෙමෙයි ගෙවල් වල
දැන් හුඟක් රටවල් වල සෝලර් සිස්ටම්ස් පාවිච්චි කරලා බැටරි එකකුත් ගෙදරම සෙට් කරගෙන සම්පූර්ණයෙන්ම තමන්ගේ බලය තමන්ම නිපදවගෙන ස්ටෝර් කරගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒ වලට මේ ගෙවල් වලට පාවිච්චි කරන බැටරි වලට පවා දැන් හුඟක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස්. දැන් මේ BYD විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් වාහන වලට ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් පාවිච්චි කරන්නේ. අද කාලේ න හුඟක් වාහන වලට පාවිච්චි කරන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් තමයි. හැබැයි තාමත් සමහර වාහන NMC බැටරිස්ම පාවිච්චි කරනවා. මේ බ්ලේඩ් බැටරි එක සහ අනිකුත් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි කොච්චර ප්‍රසිද්ධ වුණත් මිනිස්සු කොච්චර කැමැත්තෙන් මේ වාහන මිලදී ගත්තත් අදටත් NMC බැටරිස් තමයි ඉතාමත් වැඩි පර්ෆෝමන්ස් එකක් තියෙන වාහන වලට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේ වාහනයක් හොඳ ඇක්සලරේෂන් එකක් ගන්න, ඒ වගේම පර්ෆෝමන්ස් විදිහට ඩ්‍රයිව් කරන්න ස්පෝර්ට් වාහනයකට වගේ පාවිච්චි කරද්දී ඇත්තටම NMC බැටරි එකක් තමයි ගැලපෙන්නේ. විශේෂම හේතුවක් තමයි මේ NMC බැටරි එක weight එක ගොඩක් අඩුයි ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකට වඩා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම වාහන වලට බැටරියක් පාවිච්චි කරද්දී හරිම වැදගත් වෙනවා. අන්න ඒ නිසා තමයි NMC බැටරිස් වලත් සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක්ම තියෙනවා කියලා අපිට කියන්න බැරි. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වල ඇත්තටම මේ වෙද්දී හොඳ දියුණුවක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දී හුඟක් වාහන වලට හොඳ රේන්ජ් එකක් තියෙනවා. ඕනම වාහනයකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 450ක් හෝ ඒ වගේ මට්ටමකට දුවන්න පුළුවන් වාහන මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වලිනුත් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් ඔයාට මේකදී වාහනයක් ගන්න ගියාම නම් කවදාවත් ඔයාගේ වාහනේ NMC බැටරියක්ද තියෙන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියක්ද තියෙන්නේ කියන එක හොයන එක එච්චරම නම් අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන රේන්ජ් එක සහ charging requirements. රේන්ජ් එක ගැන නම් හැමෝම දන්නවනේ. හැබැයි මේ charge කරන ප්‍රශ්නෙට ආවහම සමහර බැටරිස් ඉක්මනට charge කරන්න අමාරුයි. මේ NMC බැටරිස් එහෙම සාමාන්‍යයෙන් charge කරන rate එක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වලට වඩා ඉක්මන්. ඉතින් ඒ වගේ හේතු හින්දා performance vehicle එකකට එහෙම නැත්නම් premium vehicle එකකට අදටත් NMC බැටරිස් පාවිච්චි කරන්නේ අන්න ඒ හින්දායි. හැබැයි දැන් මෙහෙම බැටරි ටෙක්නොලොජි එක NMC වලින් ලිතියම් අයන් ෆොස්ෆේට් වලට මාරු වුණාට දැන් ළඟදිම ආපු බැටරිය තමයි මේ සෝඩියම් අයන් කියන බැටරි එක. මේකට විශේෂ හේතුවක් තියෙනවා. මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් සහ NMC බැටරිස් මේවා හැම එකක්ම පාවිච්චි කරන්නේ ලිතියම් ලෝහය. ලිතියම් කියන්නේ ඉතාමත් මිල අධික, ඒ වගේම හොයාගන්නත් අමාරු, ලොකු පරිශ්‍රමයක් දාලා තමයි පිරිපහදු කරගන්න වෙන්නේ. ඉතින් මේ දේවල් කරන්න ගියාම ඇත්තටම ලිතියම් කොච්චර දුරට සාර්ථකද බැටරි එකකට යූස් කරගන්න එක කියන එක ප්‍රශ්නයක්. ඉතින් මේ හේතුව හින්දා ලිතියම් වෙනුවට සෝඩියම් කියන්නේ මේ මුහුදු ජලයේ තියෙන ලුණු වල තියෙන රසායනික ද්‍රව්‍යයක්. සෝඩියම් ඉතා බහුලව තියෙන හින්දා අපි සෝඩියම් බැටරි එකක් හැදුවොත් එහෙම ඇත්තටම ඒක ගොඩාක් පහසු වෙන්න පුළුවන්. වාහනවල මිලත් ගොඩක් අඩු වෙන්න පුළුවන්. දැන් අපි NMC බැටරිස් වල ඉඳලා ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වලට මාරු වුණාම ආපු ප්‍රයිස් චේන්ජ් එක ගොඩක් වැඩි කියන එක අපිට පැහැදිලිනේ එන්නේ. ඒ හින්දා තමයි මේ BYD වගේ වාහන සාමාන්‍ය අර පරණ ඉලෙක්ට්‍රික් වාහන වලට වඩා ගොඩක් අඩු මිලකට මාකට් එකට ආවේ. දැන් සෝඩියම් අපි පාවිච්චි කරන්න ගත්තොත් එහෙම ලිතියම් අයින් කරලා බැටරි වලට එතකොට මේ ප්‍රයිස් එක තවත් අඩු වෙනවා. ඉතින් එහෙම වුණාම තමයි මං හිතන්නේ අපිට ඇත්තටම ඉලෙක්ට්‍රික් කාර් එකක් තවත් ගෙනෙක්ට ගන්න එක පහසු වෙනවා. ඉතින් මේ සෝඩියම් අයන් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හදන බැටරිස් ඇත්තටම මේ වෙද්දි නිෂ්පාදනය කරලා ඉවරයි. ඉතින් CATL කියන්නේ ලෝකේ තියෙන ලොකුම බැටරි කම්පැනි එක. ඒ බැටරි කම්පැනි එක මේ වෙද්දි සෝඩියම් බැටරිස් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් මාකට් එකට ඒ වාහන දානවා කියලාත් තියෙනවා. ඒගොල්ලන් හැබැයි බැටරි කම්පැනි එකක් විතරයි. ඉතින් එයාලා බොහෝ වෙලාවට බැටරි එක සප්ලයි කරයි වෙන ආයතන වලට. ඉතින් වෙන මැනුෆැක්චරර්ස්ලා එයාලගේ වාහන වලට මේ බැටරි එක යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ සෝඩියම් අයන් බැටරි එක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකට වඩා ඉතාමත් මිල පහසු වෙනවා කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. හුඟක් දෙනා මේ වෙද්දි කතා කරනවා මේ solid state බැටරි එකක් ගැන. ඇත්තටම එහෙම මේ solid state බැටරි එකක් කියලා එකක් ලෝකේ කොහෙවත් නිෂ්පාදනය කරලා නැහැ. ඉතින් මේ අදටත් පාවිච්චි කරන බැටරිස් හැම එකම රසායනික ක්‍රියාවලියක් තමයි බැටරි එක ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒකෙදි මේ පාවිච්චි කරන ඉලෙක්ට්‍රොලයිට් එක. ඒ ඉලෙක්ට්‍රොලයිට් එක අද වෙනකල්
දියරයක් තමයි අපි පාවිච්චි කරන්නේ. CATL ආයතනය මේ 2026 අප්‍රේල් මාසේ රිලීස් කරා අලුත්ම බැටරි එකක්. ඒක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක්ම තමයි. හැබැයි එයාලා ඒක ASCII පාවිච්චි කරන ඉලෙක්ට්‍රොලයිට් එකට ලොකු වෙනසක් සිද්ධ කරලා ඒක ජෙල් එකක් වගේ වෙන විදිහට වෙනස් කරලා එයාලගේ එෆිෂියන්සි එක සෑහෙන්ට වැඩි කරලා තියෙනවා. ඉතින් එයාලා කියන හැටියට දැන් මේ එයාලගේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එක මේ අලුත් ජෙල් එකක් යූස් කරන අලුත් බැටරි එක NMC බැටරි එකටත් වඩා ඉතා කුඩා ප්‍රමාණයක බැටරියකින් ඒ හා සමාන බලයක් ලබා දෙන්න පුළුවන් විදිහට. ඉතින් මෙහෙම ගත්තාම NMC බැටරිස් වලට ඉස්සරහට නම් ලොකු අනාගතයක් වාහන ටෙක්නොලොජි එක ඇතුළත තියෙයි කියලා අපිට හිතන්න අමාරුයි. CATL ආයතනය කියන්නේ ලෝකේ තියෙන ලොකුම බැටරි කම්පැනි. ඒගොල්ලන් මේ වෙද්දි හදලා තියෙනවා Shilink කියලා බැටරි එකක්. මේක ඇත්තටම ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් තමයි. හැබැයි ඒක තව වඩා වැඩි දියුණු කරපු බැටරි එකක්. මේකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මෙච්චර කල් පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොලයිට් එක එලා කන්ඩෙන්ස්ඩ් ඉලෙක්ට්‍රොලයිට් එකක් විදිහට චේන්ජ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේකේ ඝනත්වය වැඩි. සාමාන්‍ය දියරයක් විදිහට තිබ්බ ඉලෙක්ට්‍රොලයිට් එක ජෙල් එකක් විදිහට දියුණු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා තව දුරටත් කොහොමත් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වල ගින්න සම්බන්ධව තිබ්බ අවදානම අඩු වුණත් මේකෙදි ඒක තව දුරටත් ඉතා හොඳ විදිහට වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගින්නක් ඇති වෙන්න තියෙන chance එක ඉතාමත්ම අඩුයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තවත් දුරට කතා කරොත් එහෙම මේක quick charges වලට සුදුසුයි කියලා යාලා කියනවා. ඒ වගේම temperature එක උනත් ගොඩක් අඩු වුණත් අර කලින් තිබ්බ බැටරිස් තරම් temperature එකේදී ඉතාමත් efficiency එක අඩු වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන්ගේම අලුතෙන් රිලීස් කරපු තවත් බැටරි එකක් තියෙනවා. ඒක ඇවිල්ලා සෝඩියම් අයන් බැටරි එකක්. ඉතින් මේ සෝඩියම් අයන් බැටරි එකේ ඉතාමත්ම විශේෂ කාරණාව තමයි ටෙම්පරේචර් එක කොච්චර අඩු වුණත් බැටරි එක කිසි ප්‍රශ්නයක් නැතුව perform කරන එක. ඉතින් අපි දන්නවා මේ NMC බැටරිස් ඇත්තටම මේ අපේ ලංකාව වගේ රටවල් වලට නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි උතුරු ඇමරිකාව එහෙමත් නැත්නම් කැනඩා වගේ රටවල් වල තියෙන අධික සීතල හින්දා මේ NMC බැටරිස් තියෙන වාහන සහ අනිකුත් ලිතියම් අයන් ෆොස්ෆේට් වාහනත් ඒ හා සමානමයි. ඒ දෙකේම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉතා අඩු සීතල මට්ටමට කියන්නේ -10 20s වලට ගියාම මේ වාහන ඇත්තටම රේන්ජ් එක ගොඩාක් අඩු වෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 450ක් යන්න පුළුවන් වාහනේ ඉතා අධික වින්ටර් දේහයකදී කිලෝමීටර් 300ක්වත් ය아가න්න බැරි මට්ටමටම බැටරි එක perform කරන්නේ නැතුව යනවා. ඒ වගේමයි charge කරන්න ගියාම මේ fast charging එහෙම අපි සාමාන්‍යයෙන් කියනවනේ විනාඩි 20කින් විතර charge වෙනවා කියලා. එහෙම charge වෙන්නේ නැහැ මේ අධික සීතල රටවල් වල බැටරි එක fast charge කරන්න පැය ගණන් යන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැනුවත්ව මේ වෙද්දි NMC බැටරිස් සහ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් වලයි ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට තින් ලංකාවේ ඉඳන් නම් ඒ වලට ඇත්තටම මුහුණ දෙන්න තියෙන chance එක ඉතා අඩුයි. ඒ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ CATL ආයතනය විසින් ගෙනල්ලා හඳුන්වලා දීලා තියෙන මේ අලුත්ම බැටරිස් වලින් මේ ටෙම්පරේචර් ප්‍රශ්නයටත් හොඳ විසඳුමක් එයාලා ගෙනල්ලා දීලා තියෙනවා. මේ විදිහට බැටරි ටෙක්නොලොජි එක අලුත් වෙවි එද්දී ඔයා අද ඊයේ BYD බ්ලේඩ් බැටරි එකක් තියෙන වාහනයක් ගත්තා නම් චුට්ටක් ඉතින් ප්‍රයිස් එක ඉස්සරහට යද්දි අඩු වෙනවා කියන එක නම් ආය අහන්න කාරණාවක් නෙමෙයි. අනිවාර්යෙන් ප්‍රයිස් එක අඩු වෙනවා. හැබැයි එහෙම වුණත් ඉතින් ඔයාට වාහනයක් ගත්තාම මේ වෙලාවේ තියෙන ටෙක්නොලොජි එකෙන් හොඳටම තියෙන වාහනේ නම් ඔයා ගත්තේ ඒක ගැන ඉතින් ආය පසුතැවෙන්න හේතුවක් නැහැ. මොකද අවුරුදු දෙකක් තුනක් ගියයින් පස්සේ අලුත් ටෙක්නොලොජි එකක් එනවා කියන එක හැමදාම සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒ හින්දා ඔයා වාහනයක් ගන්න හදද්දි මේ අලුත්ම බැටරිය එනකල් ඉඳලා ඒක ගන්න ඒකත් එච්චර මේ නුවණදායි කතාවක් නෙමෙයි. මොකද හේතුව සමහරලාට මේ කොච්චර ටෙස්ටිං කරලා ලැබ්ස් වල එක්ස්පෙරිමන්ට්ස් කරලා මේ වාහන රිලීස් කරා වුණත් වාහන ඇත්තටම මාකට් එකට ආවයින් පස්සේ ඊටමත් වෙනස්ම විදියට හැසිරෙන්න පුළුවන්. දැන් මේ ඔය CATL ආයතනය කියන හැටියට යාළගේ මේ අලුත්ම බැටරිස් සෝඩියම් අයන් බැටරිස් සහ අර ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එක යාලා වැඩියෙන් දියුණු කරලා හදපු බැටරි එක එහෙම අනිත් ඔක්කොම මේ වෙද්දි මාකට් එකේ තියෙන බැටරිස් වලට වඩා ඉතාමත් හොඳට වැඩ කරන්න ඕනේ. හැබැයි අපි දන්නේ ඔක ඇත්තටම ප්‍රැක්ටිකලි ඒ විදිහටම සිද්ධ වෙයිද කියලා. අනිවාර්යෙන් ඉතින් මොයි කියන හැටියට සෝඩියම් අයන් බැටරිස් අපේ වාහන වලට එන්න ගත්තොත් එහෙම ප්‍රයිස් එක නම් හොඳටම අඩු වෙන්න ඕන ඉලෙක්ට්‍රික් වාහනවල. ඒ වගේ අවස්ථාවක් ආවොත් ඉතින් ඒක හොඳයි. මොකද ඒ වෙලාවට තියෙන හොඳම ටෙක්නොලොජි එක ඒක හින්දා
සල්ලි වැඩිපුරම තියෙන කට්ටිය ඒ වගේ වාහන මිලදී ගන්නවා. එතකොට මාකට් එකේ තියෙන used වාහනවල price එක ඊට වඩා අඩු වෙනවා. එහෙම වුණාම සාමාන්‍ය කෙනෙක්ටත් වාහනයක් අරගන්න පුළුවන් වෙන හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා මේ විදිහට බැටරි ටෙක්නොලොජි එක වැඩි වෙන එක කිසිම ප්‍රශ්නයක් වෙනවා කියලා මම නම් හිතන්නේ. අනිත් එක අපි වාහනයක් ගද්දි හැමතිස්සෙම ප්‍රයිස් එක ගැනම හිතලා ගන්නෙ නෑනේ. ඔයා සමහරලාට අලුත් වාහනයක් ගන්නේ ඔයා ඒකට තියෙන මොඩල් එකට තියෙන ආසාව, එහෙම නැත්නම් මේ ටෙක්නොලොජි එකට තියෙන ආසාව හින්දා. ඔයා ඉස්සරහට වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඇත්තටම මොකද්ද අද වෙද්දි ලෝකේ තියෙන හොඳම ටෙක්නොලොජි එක බැටරි සම්බන්ධව? එහෙමත් නැත්නම් හොඳම මේ රිලයබිලිටි එකක්, එහෙමත් නැත්නම් සේෆ්ටි එකක් වැඩියෙන්ම තියෙන්නේ මොන බැටරි එකේද කියලා වගේ තොරතුරු ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මේ වීඩියෝ එකෙන් මම NMC බැටරිස් ගැන කතා කරා, ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් ගැන කතා කරා. ඔය බැටරිස් තමයි මේ වෙද්දි ඔයාලා ගාව ඉලෙක්ට්‍රික් වාහනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය දෙකෙන් එකක් තමයි ඔයාගේ වාහනේ තියෙන්න ඕන. 2026 අප්‍රේල් මාසෙ වෙද්දී ලෝකේ තියෙන ඇඩ්වාන්ස්ම ටෙක්නොලොජි එක බ්ලේඩ් 2 බැටරි එක නෙමෙයි. ඉතින් මේට වඩා ඉතාමත් දියුණු බැටරිස් මේ වෙද්දිම නිෂ්පාදනය කරලා ඉවරයි. මේ බැටරිස් ඇත්තටම කන්සෙප්ට් මට්ටමේ තියෙනවා නෙමේ. මේ මං කියපු ශීලින් කියන බැටරි එක මේ වෙද්දි තව මාස කිහිපයක් යද්දී මැනුෆැක්චරර්ස්ලා එක්ක කොන්ට්‍රැක්ට් සයින් කරලා අලුත් වාහන වලට යොදා ගන්නට නියමිතයි. ඊළඟට තවත් විශේෂ අප්ඩේට් එකක් තමයි සෝඩියම් අයන් බැටරි එකක් විදිහට නෙක්ස්ට්‍රා කියලා බැටරි එකක් CATL ආයතනයේ විසින්ම හඳුන්වා දීලා තිනවා. මේකේ තියෙන ඉතාමත් වැදගත්කම තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ NMC බැටරිස් සහ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිස් ඉතාමත් සීත රටවල් වල perform කරපු විදිය හොඳ නෑ. ඉතින් මේ අධික සීත රටවල් වලදී charging times ගොඩාක් වැඩි වුණා, range එක අඩු වුණා. මෙන්න මේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම විසඳුවා කියලා තමයි කියන්නේ මේ Nextra කියන අලුත්ම බැටරි එක. ඉතින් මේ බැටරි එක අනිවාර්යයෙන්ම මම හිතනවා ඒ වගේ සීත රටවල් වලට යන වාහන වලට පාවිච්චි කරන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. ඒ වගේම මේ අනිත් condensed electrolyte එකක් තියෙන Shieling කියන බැටරි එක ලංකාව වගේ ඒ ආසියාතික රටවල් වලට ඉතාමත්ම ගැලපෙනවා කියලා තමයි මගේ අදහස. ඉතින් මේ බැටරිස් ಜಾති දෙකම ඉස්සරහට තව මාස 12ක් විතර යද්දි මැනුෆැක්චරර්ස්ලාගෙන් අපිට ප්‍රොඩක්ට්ස් විදිහට එක එක බ්‍රෑන්ඩ්ස් වලින් එන්න ඉඩ තියෙනවා. මේ විදිහට බැටරි ටෙක්නොලොජි එක දියුණු වෙගෙන එද්දී අපිට අමතක කරන්න බෑ මේ solid state බැටරි එකක් ගැනත් කතාව තියෙනවා. හැබැයි හරි පැහැදිලි solid state බැටරි එකක් කියලා එකක් අද වෙනතුරු නිෂ්පාදනය කරලා නැහැ. සමහර ආයතනයේ අරගේ බැටරි solid state එකක් විදිහට නිකන් මාකටිං විතරක් කරනවා. ඇත්තටම ප්‍රොඩක්ෂන් වෙලා නැහැ. ඉතින් එහෙම බලපුවහම solid state බැටරි එකක් එනකල් කියලා වාහනයක් ගන්න එක ප්‍රමාද කරන එක නම් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මේ වගේ අලුත්ම ටෙක්නොලොජි ගැන පෙට්‍රල්, ඩීසල්, ෆියල් සෙල්, හයිඩ්‍රජන් වාහන මේ වගේ ඔටෝමෝටිව් වර්ල්ඩ් එකේ එන්න පුළුවන් ඉම්ප්‍රූව්මන්ට්ස් සහ ටෙක්නොලොජීස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ගැන මං වෙනත් වීඩියෝස් කිහිපයක් ඔයාලගේ වෙත ගෙනල්ලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරන්න මගේ channel එකට, like කරන්න, share කරන්න. Thank you for joining Automasters.